සදුනි සහ පවනි කියන්නේ පෙර පාසල් කාලේ ඉඳලම එකට හැදුණු යාළුවෝ. සදුනිගේ දෙමාපියන් පවනට සැලකුවේ තමන්ගේම දරුවෙක්ට වගේ. හැබැයි පවනිගේ හිතේ තිබුණේ වෙනස්ම දෙයක්. සදුව අදින ලස්සන ඇඳුම්, සදුවගේ ලස්සන අත්තකුරු මේ හැමදේම පවනිගේ හිතේ ඇති කළේ නොසන්සුන් බවක්. සදු, ඔයා කොහොමද මේක නම් මෙච්චර ඉක්මනට හදන්නේ? මට මේවා තේරෙන්නම නෑනේ. අයියෝ, ඒක සුළු දෙයක් පවනේ. මම ඔයාට අද හවස ගෙදරදී මේ හැමදේම කියලා දෙන්නම්. අපි දෙන්න එකටම විභාගේ පාස් වෙමු. ඔයා මගේ හොඳම යාළුවා සදු. වසරේ අලුත් පන්ති නායිකාව තේරීමේදී ගුරුතුමිය සදුනිගේ නම යෝජනා කළා. පවනි බලාපොරොත්තුනේ ඇයට ඒ අවස්ථාව ලැබෙයි කියලා. දරුවනේ, වැඩිම කැමැත්ත ලැබිලා තියෙන සදුනිට අදීතම් පන්ති නායිකාව සදුනි විවේක වෙලාවේදී පවනි තනියම මෙහෙම හිතුවා. මම මෙච්චර වැඩ කරලත් හැමෝම ආදරය කරන්නේ සදුනිට. මම කොහොම හරි මේක නැති කරනවා. පවනි මෙහෙම තීරණයක් ගත්තා. සදුනිගේ වගකීම සහ අවංකකම ගැන ගුරුවරුන් තියෙන විශ්වාසය බෙදින්න ඕනි කියලා. ඉතින් පවනි රහසින්ම ගුරුතුමියගේ ලකුණු පොත සදුනිගේ බෑග් එකට දැම්මා. ළමයිනේ, මගේ ලකුණු පොත පන්තියේ තිබුණා. දැන් ඒක නෑ. කවුද ඒක ගත්තේ? ඉතින් පවනි ඉක්මනටම මෙහෙම කිව්වා. ටීචර්, සදු අන්තිමට ටීචර් මේසෙ ළඟ හිටියේ. මම දැක්කා. එයා මොකද බෑග් එකට දාගන්නවා. නැහැ ටීචර්, මම එහෙම දෙයක් කළේ නැහැ. නමුත් ගුරුතුමිය බෑග් එක පරීක්ෂා කරද්දී සදුනිගේ බෑග් එකේ තිබිලා මේ පොත හම්බ වුණා. සදුනි වරදකාරයක් ලෙස පන්තිය හැමෝම ඉස්සරහා හඩා වැටෙන්නට උනා. පවනි ජයග්‍රාහී ලෙස ඒ දෙස බලා හිටියා. සදුනට සිදු අපහාසය නිසා ඇය ගොඩක් දුක් වුණත් ඇය සමස්ත ලංකා චිත්‍රතරගයට සූදානම් වුණා. පවනි දැනම් හිටියා මෙවර සදුනි දිනුවොත් නම් ඇයට නැවතත් පන්තියේ ගෞරවය ලැබෙන බව. සදු සති කීපයක් තිස්සේ මහන්සි වෙලා ඇදමු ඒ චිත්‍රය චිත්‍ර කාමරයේ තියලා තිබ්බා. සචිනි මෙහෙම කිව්වා. සදුනි, මේ චිත්‍රය නම් අනිවාර්යයෙන්ම සම්මානයක් දිනනවා. ඒ තරම් ලස්සනයි. එදින රාත්‍රී කාලයේ පාසලේ වැඩ අවසන් වී තිබුණා. පවනි හොරෙන්ම චිත්‍ර කාමරයට ඇතුළු වුණා. ඇය තින්ත බෝතලයක් අරගෙන චිත්‍රය මත හැලුවා. එහෙම හලල ඉවර වෙලා පවනි සදුගේ නම තිබ්බ තැන දැඩි ලෙස කුරුටු ගාලා විනාශ කළා. ඊට පස්සේ පවනි මෙහෙම කිව්වා. දැන් විනල බලන්න සදු, ඔයාට මාව කවදාවත් පරද්දන්න බෑ. ඊළඟ දවසේ පාසලේ හැමෝම කලබල වුණා. නමුත් පවනි නොදැන සිටි දෙයක් තිබුණා. ඒ තමයි චිත්‍ර කාමරය අසල අලුතින් CCTV කැමරා සවි කරලා තිබුණා කියලා. විනයපාරු ගුරුතුමා පවනිව සහ සදුනිව කැදවව්වා. විශාල තිරයක පවනි කරන විනාශය දක්නට ලැබුණා. ගුරුතුමා මෙහෙම කිව්වා. පවනි, ඔයා මේ වගේ අපරාධයක් කළේ. යාළුවට මෙහෙම කරන්න ඔයා හිත හදාගත්තේ කොහොමද? මට සමා වෙන්න සර්. සදු හැමදේම කෙන්න දිනනකොට මට තරහා ගන්න බැරි වුණා. මම ඉවිසියාවටයි ඒක කළේ. මේක අහන් හිටපු සදුනි මෙහෙම කිව්වා. පවනි,
ලකුණු පොත් මගේ බෑග් එකට දැම්මෙත් ඔයා නේද? මම ඔයාට කොච්චර ආදරය කරාද? මම හිතුවා ඔයා මගේ පණ වගේ යාළුවා කියලා. පවනිට මාසයක් කාලයක් පාසල අත්හිටුවනු ලැබුවා. සතුනි ඇගේ චිත්‍රය නැවත ඇදීමට විශේෂ අවසරයක් ලැබුණා. පවනි තනි වී හිටියා. සතුනි ඇගේ මිතුරා සමග සතුටින් හිටියා. කෙනෙකුගේ දියුණුවට ඉරිසියා කරන අයට කවදාවත්ම දියුණු වෙන්න නම් බැහැ. ඔබ අනිත් අය වෙනුවෙන් හාරන වලේ දවසක නැටෙන්න වෙන්නේ ඔයාටම තමයි. සැබෑ මිත්‍රත්වය කියන්නේ අනෙක් කෙනාගේ ජයග්‍රහණවලදී අවංකව සතුටු වීමයි.